තෙරුවන් සරණයි. මං අද ඔයගලන්ට කියන්න යන්නේ මීන ලග්නයෙන් උපන් අය ගැන. මීන ලග්නයෙන් උපන් අය බාල කාලයේ කඩිසරයි. දර්ශනීයයි. උණුවන හිතක් ඇති ඍජු කෙනෙක්. අන්‍යයන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නෙමෙයි. අමුතු අදහස් වලට අලුත් දේවල් වලට හැරෙන ගතියක් තියෙන කෙනෙක්. ප්‍රීතියට රස ආහාර ගැනීමට රසස්වාදයෙන් කල් ගෙවීමට කැමති කෙනෙක්. ලෞකික අතින් දියුණුව හිමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක් හෝ වැඩි ගණනක් යෙදී සිටීමට සමර්ථ වෙයි. ඊටාම කරුණාවන්ත කෙනෙක්. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද? රක්ෂාවක් කරන්න බැරිද කියලා කිසි කලෙක නොවිමසලා එම කෙනාට උපස්ථාන කරනවා. ඒ කෙනාට සල්ලි දෙනවා. එසේම රෝගියෙකුට සංග්‍රහ කිරීමේදී ලෙඩේ කුමක්ද? හැදුනේ කොහොමද කියලා යහන්නෙත් නැහැ. ඒ වගේම ക്ഷමාව දීම, කියන්නේ සමාව දීම මීන ලග්න කාර්යයේ ප්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයේ ඇති අධික ආශාවත්, ගරු නම්බු ඇති භෝග පිළි නොගන්නා ගතියක්, ආත්මාර්ථයෙන් නොසැලකීමත් නිසා මෙලව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවෙන් අධික ත්‍යාගීත්වයේ භාවයෙන් නිසා තම දිලින් දෙකු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ තියෙන දේවල් අනිත් අයට ඔක්කොම දෙන්න පුළුවන්. ඒ දීලා තමන් දිලිදු වෙන්නත් පුළුවන්. මීන ලග්න හිමියන් කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නිබිදෙන්නේ නැහැ. කොතනම් කරුණාවන්තයිද කිව්වොත් සතෙකුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. සතෙක් දුක් විඳිනවා දැක්කොත් එයාට ඒක දරා ගන්න බෑ. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මැලි. මීන ලග්න හිමියාගේ යහපත් ගතිගුණ රටට ඇසෙනසේ නොකරයි. ඒවා තමන්ගේ සිතේ ප්‍රිය පිණිසම භුක්ති විඳි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහත්වභාවය, තමා විනාශ වන අධික අනුකම්පාව, ත්‍යාගශීලීත්වය භාවය, අන්‍යයන්ට වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදිය මේවා උසස් අයගේ ගුණාංග ධර්ම. අපිට මීන ලග්න හිමියන්ගේ මොකද්ද රෝග හඳුන්වලා දෙන්න පුළුවන්. වලලු කරේ සිට පහළට කකුලේ වල රෝග, ලේ අඩුකම, ඉදිමුව ගතිය, ලේ අඩුකමින් නැතිවන හෘද රෝග, පිපිහළු වීම ආදිය, වයස යාමේදී ලේ අඩුවේ ස්වභාවයක් තියෙන්න